මම කේඩී රසන්ත අමරතුංග වෛද්‍ය විශ්වවිද්‍යාලයේ කුෂිකර්ම හා වැවිලි කළමනාකරණ පීඨයේ අවසන් වසරේ ඉගෙන ලබන ශිෂ්‍යයෙක්. මගේ උපකාරක පන්තිවල සම්බන්ධ වුණු ශිෂ්‍යයන් කිහිපයක් එක්ක මාද ඇතුළුව කරපු වගා පිළිබඳව තමයි අපි මේ වීඩියෝ මාලාවෙන් ඉදිරිපත් කිරීමට බලාපොරොත්තු වෙන්නේ. මේ වීඩියෝ මාලාවෙන් අපි ඉදිරිපත් කරනවා සුදු කොච්චි පිළිබඳව, බණ්ඩක්ක පිළිබඳව, වම්බට වගා පිළිබඳව වගේම අපේ ගම්මිරිස් වගා පිළිබඳවද හරබර සාකච්ඡාවක් ඔයාලත් එක්ක කටයුතු කරන්න තමයි අපි බලාපොරොත්තු වෙන්නේ. දැන් ඔයාලට බලා ගන්න පුළුවන් මේ අපි වගා කරලා තියෙන සුදු කොච්චි පිළිබඳව. මේ සුදු කොච්චි වලින් අද වර්තමානයේ නම් සැලකිය යුතු වෙළඳපොළ ලාභයක් නම් අපිට බලාපොරොත්තු වෙන්න පුළුවන්. ඒ වගේම තමයි මේ සුදු කොච්චි ගත්තාම කියන්නේ සෑහෙන්න අපිට වැදගත් වෙනවා අපේ යුන් පියුන් කටයුතු පිළිබඳව, ඒ සම්බන්ධ කටයුතු පිළිබඳව වැදගත් වෙනවා. අපේ යාළුවා මේ පිළිබඳව වැඩිදුර විස්තර කිරීමක් සිදු කරනු ලබයි. සුදු කොච්චි වගා පිළිබඳව අපි මුලින්ම සලකා බලමු. අපේ පුංචි ගොවි මහත්තයා මේ සුදු කොච්චි වගා වාසියද දැන් වැඩ කටයුතු කරමින් ඉන්නේ. මේ සුදු කොච්චි වගා පිළිබඳව තොරතුරු ටිකක් අපි මේ පුංචි ගොවි මහත්තයාගෙන් අසා දැනගමු. සුදු කොච්චි පිළිබඳව කතා කරොත් සුදු කොච්චි වර්ග විශාල ප්‍රමාණයක් තියෙනවා. අපි මෙතන වගා කරලා තියෙන්නේ එක මේයක් විතරයි. අපි මේවට පොහොර දාලා සාත්තු කරලා තමයි මේ තරමට මේවා කරලා තියෙන්නේ. මේවා ඉතා උස යන නිසා මේවාට ආධාරකයක් යොදා මේවා වැටෙන්නේ නැතු යන්න සකස් කරලා තියෙනවා. මේවා මිරිස් ඉතා සැරයි. මේ මිරිස් මේ ආහාර වලට යොදා ගන්නවා. සම්බෝල අනම්මන ආහාර සඳහා යොදා ගන්නවා. පුංචි ගොවි මහත්තයා මේ සුදු කොච්චි වලට අපි කියන විද්‍යාත්මක නම වෙන්නේ කැප්සිකම් නිගම් නේද? කැප්සිකම් නිගම් කියලා තමයි අපි මේ සුදු කොච්චි වලට විද්‍යාත්මකව කියලා දෙන්නේ. අපිට බලා ගන්න පුළුවන් මේ තියෙන ගම්මිරිස්. ඒතකොට මේ ගම්මිරිස් වගාව අපි ගත්තොත් අපනයන කෘෂිකර්මාන්තයේ ඉතාමත්ම වැදගත් කෘෂි භෝගයක් විදිහට අපිට ගම්මිරිස් වගාව පිළිබඳව සලකන්න පුළුවන්. අපි යාළුවෝ මේ ගම්මිරිස් වගාව පිළිබඳව හරවත් සාකච්ඡාවක් ඔයාලට විස්තර කරන්න බලාපොරොත්තු වෙන්නේ. කුළුබඩුවක් ලෙස ගත හැකි මෙම ගම්මිරිස් ශාකය වෙළඳපොළ විද්‍යාත්මක මිල වෙළඳපොළ මිල දැනට පවතින වශයෙන් කිලෝ එකක රුපියල් 2000ට ආසන්න මිලක් දැනට වෙළඳපොළ මිල වශයෙන් පවතී. තවද ගම්මිරිස් දළු වශයෙන්ද පැල කරගත හැකි වන අතර ගම්මිරිස් ශාකය පැල කිරීමට පෙර මාස 6කට පෙර වලක් කපා එම වලට කඳක් සහිත ශාකයක් පැල කරගත යුතුය. වැඩි ජලය එකතු නොවන තැනක විය යුතුය. ඒ අනිවාර්ය විය යුතුය. මෙහි අපිට බලා ගන්න පුළුවන් මේ තියෙන බණ්ඩක්ක වගාව පිළිබඳව. ඒතකොට මේ බණ්ඩක්ක වගාව ගත්තාම අපේ එදිනදා ජීවිතයේදී ගොඩක් ළමයි ආහාරයට ගන්න ආහාරයක් විදිහට අපිට ගන්න පුළුවන් බණ්ඩක්ක. ගොඩක්යි කියනවා සෙවල සහිත ආහාරයක් කියලා මේ බණ්ඩක්ක වගාව. ඒ වගේම තමයි මේ බණ්ඩක්ක අපිට කියනවා මේ දනිස් පොළ කටු වල සෙවල ඇති කරන්නත් වැදගත් වෙනවා කියලා. ඔයාලට බලා ගන්න පුළුවන් වම්බඩු වගාව පිළිබඳව. ඒතකොට මේ වම්බඩු වගාවේ තියෙන සුවිශේෂීතා, ඒවැයි තියෙන වෛද්‍ය අපිට වැදගත්කම් මේ ඔක්කොම බලා ගන්න පුළුවන්. හැබැයි මේ අපිට මේ වම්බඩු වගාව අපිට බලා ගන්න පුළුවන් මේක ටිකක් මේ රෝගී තත්ත්වයක් ඇවිල්ලා තියෙන බව මේ රස්ගා කියලාත් අපි කියනවා සමහර වෙලාවට. ඒ වගේ රෝගී තත්ත්වයන් මේ වම්බඩු වගාවෙත් අපිට බලා ගන්න පුළුවන් වෙලා තියෙනවා.
වගාව පිළිබඳ අපි කරුණු ටිකක් දැන් සොයා බලමු. දැන් සාමාන්‍ය වම්බඩු ගෙඩියක් ගත්තාම නැට්ටේ ඉඳන්ම වම්බඩු ගෙඩිය දක්වාම පෝෂණ ගුණය විසිරී පවතිනවා. ඒ වගේම වම්බඩු ගුණවල වම්බඩු ගෙඩියේ පෝෂණාගය පිළිබඳ අපි බැලුවොත් විටමින්, ಖನಿಜ ලවණ, ප්‍රෝටීන් ඒ වගේ දේවල් අන්තර්ගත වෙනවා. තව වම්බඩු ගෙඩියේ පොත්ත ගත්තොත් මොළයේ පටක වර්ධනයට හානි පවන ද්‍රව්‍ය විනාශ කිරීමට මේ වම්බඩු ගෙඩියේ පෝෂණාගයන් අන්තර්ගත වෙනවා. ඒ වගේම අපි තවද බැලුවොත් දැන් රුධිරයේ ඇති නරක කොලෙස්ටරෝල් විනාශ කරන්න මේ වම්බඩු ගෙඩියේ ඇති පෝෂණ ගුණය ඉතා වැදගත් වෙනවා. මේවා ඉතින් ආහාරයට ගන්න එක විදියට එක පළාත්වල උයලා ආහාරයට ගන්නවා. ඒ වගේ ක්‍රම භාවිතා කරනවා. අද දිනට අපේ පුංජිකවත්ත පිළිබඳව සාකච්ඡා මෙතනින් අපි අවසන් කරනවා. එහෙනම් අපේ YouTube channel එක මතක් කරලා subscribe කරන්න, ලයික් කරන්න, කමෙන්ට් කරන්න, ෂෙයා කරන්න. අලුත් වැඩකින් අපි හමු වෙනවා. bye.